හැමෝම කැමතියිනේ ලස්සනට හැඩට ඉන්න. මේ ලස්සනට හැඩට ඉන්න කියන කාරණේදී පොඩ්ඩක් අදිමදි කරන අපිට සමාජය ඉස්සරහට යන්න පොඩි මැලිකමක් දක්වන කාරණයක් තමයි අධික තරබාරුකම කියලා කියන්නේ. හැබැයි ඇඟ මහතට තිබ්බා කියලා අපි කැමති නැහැ ඩයට් කරන්න. ජිම් එකකට යන්නවත් කැමති නැහැ. මේ දේ පාලනය කරන්න. අපේ ශරීරයගත මේ දේ පාලනය කරන්න නැත්නම් අපේ මේ තරබාරුකම නැති කරගන්නට මොකක් හරි විසඳුමක් තියෙනවද? විසඳුම මං හිතන්නේ ඔයාගේ කතාවෙම තිබුණා. අපි කොච්චර අකමැති වුණත් යම් කිසි දෙයක් අපිට සිද්ධ වෙනවා නම් ආයෙ රිවර්ස් ඒකේ පොඩ්ඩක් හැරිලා බලන්න ඕනේ ඇයි මේක වෙන්නේ. අපිට කට පරිස්සම් කරගන්නේ නැතිව අපි කන බොන දේවල් පරිස්සම් කරගන්න නැතුව ව්‍යායාම නැතුව මේ ශරීරය නිරෝගීව පවත්වාගෙන යන්න ඇත්තටම අපහසුයි. ඒ නිසා හොඳම දේ නිවැරදි ආහාර රටාවකට යොමු වෙන්න. සහ අර මං කලිනුත් කිව්වා වගේ ක්‍රියාශීලී වෙන්න ඒවත් එක්ක අපිට පුළුවන් මේ ස්වභාවික ඕනෑ තරම් දේවල් තියෙනවා. අපේ කුළුබඩු තියෙනවා. එතකොට අපිට මේ දෛනිකව භාවිතා කළ හැකි දේශීය ඖෂධ වෙන්න පුළුවන්. ඒවා දේශීය සත්කාර ක්‍රම වෙන්න පුළුවන්. ආහාර විදි වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් එකතු කරගන්න පුළුවන්. අපි උදාහරණයක් විදියට ගමු දැන් ගොරකා මං හිතන්නේ ගොඩාක් දැන් ඔය ගාසි ගැන හරියට මේ දවස්වල ලොකු ප්‍රවණතාවයකුත් තියෙනවානේ. ඉතින් ගොරකවල තියෙන කොහොමද මේ අතිස්තවලියට එහෙම නැත්නම් තරබාරුකමට ඒක ප්‍රයෝගී වෙන්නේ කියන එක බලුවොත් මේවයි අන්තර්ගත වෙන බයෝ ඇක්ටිව් කම්පවුන්ඩ්ස් තියෙනවා. දැන් උදාහරණයක් විදියට හයිඩ්‍රෝ HCA කියන අම්ලය. එතකොට මේ HCA වලින් මේවා හරි ක්‍රමානුකූලව සිද්ධ වෙන දේවල් අද බිව්වා හෙට වෙනකොට එහෙම වෙන්නේ නැහැ. අපි අද ගොරකා පේස්ට් එකක් හරි අර හොද්දට කිරි හොද්දට දාන ගොරකා ටිකක් කෑවා කියලා එකපාරට මේක වෙන්නේ නැහැ. ඒ ඕගන්ස් වලට යම් කිසි කාලයක් ගත වෙනවා. ඉතින් මේ HCA වලින් අපිට පුළුවන් ඒකේ අර තියෙනවනේ දැන් අපි තරබාරු කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි ඒගොල්ලොන්ට කන්න හිතනවා ගොඩක්. යාළගේ ඇපටයිට් එක වැඩි. ඒතර කෑම දකින්නකොට යාළට හරි ආසයි. ඒක අපිට පාලනය කරන්න බෑ උපදෙස් දුන්නා කියලා. නමුත් ඒ HCA වලින් පුළුවන් අනේ ඇපටයිට් එක ක්‍රමානුකූලව නිවැරදි මට්ටම දක්වා ගේන්න. එකපාර සිද්ධ වෙන දෙයක් නෙවෙයි. නමුත් යම්කිසි කාලයක් යනකොට අපිට ඒකට උදව්වක් විදියට වෙන්න පුළුවන්. සහ ඊළඟ කාරණාව තමයි අපි දැන් ගන්න ආහාරවල අපි මොනවා හරි මේ දේ තැන්පත් වීමක් වෙනවා නම් අන්න ඒක මේ දේ තට්ටු විදියට තැන්පත් වෙන එක පාලනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා HCA වල. ඉතින් ඒ විතරක් නෙවෙයි මේ දේශීය ඖෂධවල ඕනෑ තරම් රස ගුණ වීර්ය විපාක ප්‍රභාව තියෙනවා අපිට භාවිතා කරන්න පුළුවන් නිවැරදි විදියට. හැබැයි මේ හැමදේම අර සහායක් විදියට විතරයි අතිරේක ප්‍රතිකාර ක්‍රම. අපි ඒකත් එක්ක එකතු කරගන්න ඕනේ නිවැරදි ආහාර රටාව, හොඳ මානසික සෞඛ්‍ය සහ හරියට වතුර බොන්න, ව්‍යායාම කරන්න. එතකොට අපිට පුළුවන් එදිනෙදා දෛනිකව මොනවා හරි තියෙනවා නම් ඒ දේවල් නිවැරදි විදියට නිවැරදි මාත්‍රාවෙන් භාවිතා කරලා මේක පොඩ්ඩක් බැලන්ස් එකේ තියාගෙන යන්න ශරීරය. කෞසල මහත්මයා දැන් මම ඊළඟට ඔබතුමා පැත්තට හැරෙන්න කැමතියි. දැන් වෛද්‍යතුමිය ගාසිරිය එහෙම නැත්නම් ගොරක ගැන කතා කරපු නිසා සිලෝන් සයන්ස් ආයතනයේ විසින් මේ නිෂ්පාදනය කළ තියෙන ගොරක ආශ්‍රිත නිෂ්පාදනයක් තියෙනවද? ඔව් ඇත්තටම මේ ડોක්ටර් කිව්වා වගේ ගොරක කියලා කියන්නේ මේද දහනයට. ඒ කියන්නේ ශරීරයේ මේද දහනයට ඒ වගේම ස්ථූලතාවය නැති කරගන්න තියෙන හොඳම අතීතයේ ඉඳලා භාවිතා කරපු අද්භේතයක්. ඉතින් අපිත් මේක කැප්සූල් එකක් විදිහට නිෂ්පාදනය කරලා තිනවා විශේෂයෙන්ම භාවිතා කරන්න පහසු වෙන්න. අපේ තියෙන කැප්සූල්ස් හැම කැප්සූල් එකක්ම නිෂ්පාදනය කරන්න හේතුව තමයි අපි નિયમિત මාත්‍රාව කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනි අනිවාර්යයෙන්ම. ඕනිම කෙනෙක් මාත්‍රාවක් නොදැන මේ දේවල් ගත්තොත් එහෙම ශරීරයට අහිතකර ප්‍රතිඵල ගේන්න පුළුවන්. ඒකින්ද નિયમિત මාත්‍රාවට අනුව තමයි අපි හැම නිෂ්පාදනයක්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ. ගොරක නිෂ්පාදනයත් ඒ විදිහට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඕනිම කෙනෙක්ට බය නැතුව අරගෙන යූස් කරන්න පුළුවන්. කෞසල මහත්මයා දැන් අපි වෙළඳ සැලකට ගියාට පස්සේ මෙවැනි ස්වභාවික නිෂ්පාදන ගණනාවක් තියෙනවා. ඒ අතරින් අර පාරිභෝගිකයෙක් විදිහට අපි දැනගන්න ඕන નિયમિત ප්‍රමිතියකට අනුව සැකසෙන දෙයක් අපි පරිභෝජනය කරන්න. ඔබතුමා කොහොමද මේ අනුමැතිය? ඒ කියන්නේ අපි කියන්නේ ප්‍රමිතියකින් යුක්තව මේ දේවල් පාරිභෝගිකයාට පත් වෙනවා කියලා මේ විදිහට වගකීමේ විශ්වාසයෙන් සඳහන් කරන්නේ. ඔව් අනිවාර්යයෙන්ම. ඇත්තටම සිලෝන් සයන්ස් නිෂ්පාදන 100%ක්ම ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන තමයි අපි නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත නවීන තාක්ෂණයෙන් යුත් නිෂ්පාදනාගාරයක් තුල තමයි අපේ සියලු නිෂ්පාදන කටයුතු සිද්ධ වෙන්නේ. ඊට අමතරව GMP, HACCP, FSSC සහ ISO කියන තත්ත්ව සාතික වලට අනුකූලව ප්‍රමිතියෙන් උසස් විදියට නිෂ්පාදනය කරන නිෂ්පාදන පෙළක් විදියට සිලෝන් සයන්ස් නිෂ්පාදන හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ තියෙන කැප්සූල් එක. කැප්සූල් එකේ තියෙන කවර් එක පවා අපි නිර්මාණය කරන්නේ ශාකමය අමුද්‍රව්‍ය භාවිතා කරලා. ඒකින්ද කිසි වෙලාවක ශරීරයට අහිතකර වෙන්නේ නැහැ. ඉක්මනට ශරීරයට ජීර්ණය වෙනවා. සිලෝන් සයන්ස් කියන නමින්ම අපි පාරිභෝගිකයන්ට ගෙනියන්න උත්සාහ කරන්නේ ලංකාවට ආවේනික වගේම විද්‍යානුකූලව නිෂ්පාදනය කරන නිෂ්පාදන පෙළක් කියන එක.
හොඳයි අපිට නරඹන්න පුළුවන් දැන් හැකියාවක් තියෙනවා මෙන්න මේ විදිහට තමයි નિયમિત ප්‍රමිතියට අනුකූලව පාරිභෝගිකයා අතටපත් වෙන ආකාරය. ඉතින් බය වෙන්නට දෙයක් නැහැ. අර මම කලින් සඳහන් කරා වගේ වර්තමාන සමාජයේ තියෙනවා බෝ වෙන රෝග වලට වඩා බෝ නොවන රෝග තමයි වැඩි වශයෙන් දැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ. ඉතින් බය වෙන්නට දෙයක් නැහැ. සිලෝන් සයන්ස් ආයතනය විසින් ඔබට ඔන්න ප්‍රමිතියට අනුකූලව තත්ත්ව සහගතවට අනුකූලව નિયમિત ප්‍රමිතියෙන් පාරිභෝගිකයා අතටපත් වෙන ආකාරය ඔබට දැක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ සියලුම නිෂ්පාදන පිළිබඳව වැඩිදුර විස්තර දැන කියා ගන්නට 0767 453 453 කියන දුරකථන අංකය ඔස්සේ වගේම www.ceylonscience.lk කියන වෙබ්සයිට් එක හරහාත් ඔබට මේ පිළිබඳව වැඩිදුර විස්තර දැන කියා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ශරීර සෞඛ්‍ය හරි විදිහට තියාගන්න ඕනේ. අපේ ජීවිතේ මොනතරම් දේවල් ලැබුණත් වැඩක් නැහැ මේ ශරීර සෞඛ්‍ය අපිට නිසි විදිහට තියාගන්නට හැකියාවක් ලැබෙන්නේ නැත්තම්. ඉතින් බය වෙන්නට දෙයක් නැහැ. සිලෝන් සයන්ස් ආයතනය විසින් ඔබව ලස්සනට ඉන්න නිරෝගීව ඉන්න මේ නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කරලා තියෙනවා. එහෙනම් ලස්සනට ඉන්න නිරෝගීව ඉන්න සිලෝන් සයන්ස් ආයතනය විසින් මේ නිෂ්පාදනය කරලා තියෙන නිෂ්පාදන පාවිච්චි කරලා බලන්න.